කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ලස්සන රෙසිපි එකක් අරගෙන ආවා මම. බටර් කුකීස් තමයි අද අපි හදන්නේ. ඉතින් ඒකට ඕනි කරන දේවල් තමයි බටර් ග්‍රෑම් 230යි, පාම් පිටි ග්‍රෑම් 250යි, සීනි ග්‍රෑම් 85යි. ඔන්න ඔච්චරයි ඕනි කරන්නේ. අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. මම මේක හැදුවේ මගේ බබාලගේ ටීචර්ස්ලට දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට මුලින්ම බටර් ටික දාගන්න ඕනි බෝල් එකකට. ඔය විදිහට බටර් ටික දාගත්තට පස්සේ අපි ඒකට එකතු කරනවා කුඩු කරගත්ත අපේ සීනි ටික. එකතු කරගෙන මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ. බීට් එකක් හෝ ඔයාට තියෙන්නේ හැන්දක් නම් හැන්දෙන් හරි බීට් එකෙන් හරි කැමති විදියකට අපිට හොඳට මේක මික්ස් කරගන්නයි තියෙන්නේ. මේ විදිහට මික්ස් කරගන්න අතරතුර පාම් පිටි ටිකත් චුට්ට අපි මේකට දාලා ඩෝ එකක් විදිහට ලස්සනට හදාගන්න ඕනේ. බලන්නකෝ ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ටිකක් වෙලා තියලා අපි ලන්ච් ෂීට් එකක් මේ විදිහට දාලා ඒක උඩට ඩෝ එක දාලා ඒක උඩිනුත් ලන්ච් ෂීට් එකක් දාගන්නවා. ඇයි අපි එහෙම දාගන්නේ? ඒක ගොඩක් ඇලෙන සුළු ඩෝ එකක් නිසා. ඔය විදිහට ලස්සනට ෂීට් කරගන්න ටිකක් මහතට. ඊට පස්සේ අපිට ගන්න තියෙන ඕන තරම් කුකී කටර්ස්, ලස්සන කුකී කටර් එකක් අරගෙන කටර් එකකින් ලස්සනට කුකීස් කපලා ඔය විදිහට අංශක 180 ගානේ ඔයාට විනාඩි 12ත් 15ත් අතර බේක් කරගන්න පුළුවන්. එතකොට මේ වගේ ලස්සන කුකී එකක් ඔයගලන්ට හම්බෙනවා. කුකී එක ගොඩාක් වෙලා කරගන්න යන්න එපා. එතකොට කැතයි. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන කියුට් කුකී එකක් මම හදාගත්තා. මේක හදාගන්නකොට මම යූස් කරේ මාෂ්මෙලෝ ෆොන්ඩන්ට් එක. එතකොට ඒ ෆොන්ඩන්ට් එක මේ විදිහට කට් කරලා අපි ලස්සන මූණු හදලා ටොපර්ස් හදලා කුකී එක ලස්සන කරගත්තා. ඔයගලන්ට පේනවනේ හරිම කියුට්. අනිතක මම ගොඩක් ඩාර්ක් කලර්ස් යූස් කරේ නැහැ. ටීචර්ගේ බබාගේ කොණ්ඩේ දාන්න විතරයි මම බ්ලැක් කලර් යූස් කරලා තියෙන්නේ. ඒකත් බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි. ඉතින් ඕගලන්ටත් පුළුවන් මේ වගේ ලස්සන කුකීස් හදන්න. චූටි බබාලා ඉන්නවා නම් ඒගොල්ලොත් එක මේක කරන්න පුළුවන්. මොකද ලොකු ගාණක් යන්නෙත් නැහැ. ටිකක් මහන්සි වෙන නම් ඕනේ. ඉතින් ඒ වුණාට හරි ලස්සන අත්දැකීමක් වෙයි අම්මිලට මේ කුකී එක බබාලත් එක්ක හදන එක. ඉතින් මං හිතනවා අද ටීචර්ස්ලා සතුටු වෙන්න ඇති.